ආයුබෝවන් කොරියන් මෑඩ් YouTube channel එකට අදත් ඔයාලව ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලට චූසොක් ගැන කියන්නයි යන්නේ. චූසොක් නැත්තම් හන්කාවි කියන්නේ මොකක්ද? චූසොක් එකට කොරියානුවන් මොනවද කරන්නේ? ඒ වගේම චූසොක් එකට සුබපතන ක්‍රම 10ක් ගැන අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකන් රැඳිලා ඉන්න. කොරියාවේ ජාතික උත්සව අතරින් ප්‍රධානම උත්සවයක් තමයි චූසොක් කියන්නේ. 2025 අවුරුද්දේ චූසොක් උත්සවය යෙදලා තියෙන්නේ 10 වෙනි මාසේ 6 වෙනිදාට. සාමාන්‍යයෙන් නම් චූසොක් නිවාඩුව දින 2ක් 3ක් තියෙනවා. ඒකට සතියන්තයත් එකතු වුණොත් නිවාඩුව දින 5ක් 6ක් විතර වෙනවා. ඒත් මේ 2025 අවුරුද්දේ විශේෂ සිදුවීමක් විදිහට චූසොක් එකට කලින් සතියන්තයේ යෙදිලා ඊටත් කලින් දවස කියේජොන් ජොල් කියන නිවාඩුව ඒ කියන්නේ කොරියානු අර්ධද්වීපය මුලින්ම සොයාගත් දිනයත් එකතු වෙලා චූසොක් නිවාඩුව අවසානයේ හංගල් නාල් දිනයත් යෙදිලා 2025 අවුරුද්දේ චූසොක් නිවාඩුව දින 10ක් තරම් දීර්ඝ නිවාඩුවක් වෙලා තියෙනවා. මේ චූසොක් එකට හන්කාවි කියලත් කියනවා. දාරි කාජං ආරම් ඩවුන් කාල් චොන්යොක්. ඒ කියන්නේ හඳ වඩාත්ම ලස්සන සරත් ඍතුවේ රාත්‍රියක් කියන තේරුමින් චූසොක් හැදිලා තියෙනවා. හන්කාවි කියන්නේ පල්වොරේ හන්කවුන් දේ. ඒ කියන්නේ 8 වෙනි මාසේ හරි මැද චූසොක් තියෙන නිසා හන්කවුන් දේ කියන තේරුම ඇතිව හන්කවි හැදිලා තියෙනවා. තවත් විශේෂ දෙයක් තියෙනවා කියලා දෙන්න. අපේ රටේ ඉංග්‍රීසි සිංහල කැලෙන්ඩර් දෙකක් තියෙනවා වගේ කොරියාවෙත් කැලෙන්ඩර් දෙකක් තියෙනවා. ඒ වගේම පාවිච්චිත් වෙනවා. ඒ දෙකට යං ර්යොක් සහ ර්යොක් කියලා කියනවා. මේ යං ර්යොක් කියන්නේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන කැලෙන්ඩර් එකට. ඒක හිරු මූලික කරගෙන හදලා තියෙනවා කියලායි කියන්නේ. සඳ මූලික කරගෙන හදපු කැලෙන්ඩර් එක ර්යොක් කියලා කියනවා. ඒක තමයි කොරියානුවන් තමන්ගේ උපන්දිනය සහ කොරියන් උත්සව දින සටහන් කරන්න පාවිච්චි කරන්නේ. එතකොට මේ ර්යොක් කැලෙන්ඩර් එකේ හැම අවුරුද්දෙම 8 වෙනි මාසේ 15 වෙනිදා තමයි චූසොක් නැත්තම් හන්කවි තියෙන්නේ. ඒත් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන යං ර්යොක් කැලෙන්ඩර් එකේ හැම අවුරුද්දෙම එකම දිනයට නෙමෙයි චූසොක් එක තියෙන්නේ. 2024 අවුරුද්දේ චූසොක් තිබුණේ 9 වෙනි මාසේ 17 වෙනිදා. මේ අවුරුද්දේ තියෙන්නේ 10 වෙනි මාසේ 6 වෙනිදා. මේ විදිහට යං ර්යොක් කැලෙන්ඩර් එකේ චූසොක් දිනය හැම අවුරුද්දෙම වෙනස් වෙනවා. එහෙම වෙන්න හේතුව තමයි යං ර්යොක් සහ ර්යොක් කැලෙන්ඩර් දෙකේ අවුරුද්දකට තියෙන දින ගාන වෙනස් වීම. යං ර්යොක් කැලෙන්ඩර් එකේ අපි දන්නවා අවුරුද්දට දින 365ක් තියෙනවා. ර්යොක් කැලෙන්ඩර් එකේ තියෙන්නේ දින 354ක් විතර. ඒකෙත් පොඩි පොඩි වෙනස්කම් වෙනවා. එකම දිනයට කොරියානු උත්සව යෙදෙන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය කෙනෙකුට ඇති වුණොත් ඒකට පිළිතුරක් විදිහට තමයි මේ දැනුවත් කිරීම කරේ. දැන් අපි බලමු චූසොක් එකට කොරියානුවන් කරන වත්පිළිවෙත් මොනවද කියලා. මේ චූසොක් එක යෙදෙන කාලය කොරියාවේ සහල්, ධාන්‍ය, පළතුරු වල අස්වැන්න නෙලන කාලය. කොරියානුවන් විශ්වාස කරනවා අස්වැන්න සරු කරගන්න චෝසං කියලා කොරියානු භාෂාවෙන් කියන තමන්ගේ පරම්පරාවේ මළගිය ඥාතීන්ගේ ආශිර්වාදය තියෙනවා කියලා. ඉතින් අලුතින්ම ගත්ත අස්වැන්න පාවිච්චි කරලා මළවුන්ට පූජා පවත්වනවා. මේ පිළිවෙතට චේසාරල් චිනෙදා කියලා කියනවා. චේස කරන්න කලින් කරන තවත් චාරිත්‍රයක් තමයි පොල්චෝ කියලා කියන්නේ. ඒකට කරන්නේ චූසොක් දවසට කලින් ගිහින් මළගිය ඥාතීන්ගේ සොහොන්වල වල් පැල ගලවලා එලිපෙහෙලි කරන එක. මේක අපිට කොරියාවේදී පැහැදිලිව දැක ගන්න පුළුවන් වෙනසක්. ලංකාවේ සොහොන්වල වල් බිහි වෙලා කැලෑ වගේ පෙනුනට කොරියාවේ සොහොන් හරි ලස්සනට තියෙනවා. ඊළඟට කරන චාරිත්‍රයට සොන්ම්යෝ කියලා කියනවා. ඒකෙදි කරන්නේ පොල්චෝ කරපු සොහොනට ගිහින් කෑම බීම සහ මල් තියලා චේසා කරන එක. මීට අමතරව අපි සිංහල අලුත් අවුරුද්දට විශේෂ කෑම වර්ග හදනවා වගේ චූසොක් එකටම විශේෂයෙන් හදන කෑම වර්ග තියෙනවා. ඒ අතරින් වඩාත්ම ජනප්‍රිය කෑම එක සුන්ප්යොන් කියලා කියනවා. හාල් පිටි වලින් හදන තුක් කියන වර්ගයට අයිති කෑමක් මේක.
එක එක පාටට මැදට තල, පම්, පැණි රස දාලා ලස්සනට රසට හදන කෑමක් ඒක. ඊට පස්සේ දෙමව්පියන්ගෙන් වෙන් වෙලා වෙනම ජීවත් වෙන අය මහ ගෙවල් වල යනවා. එහෙම එකතු වෙන පවුල් වල අය චූසොක් එකට කරන විශේෂ ක්‍රීඩා වර්ග තියෙනවා. චෙගි චගි, යුන්නූරි, කංගන් සුල්ලේ ඒ අතරින් කීපයක්. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි සම්පූර්ණ හඳ දිහා බලාගෙන Taman කැමති දෙයක් ප්‍රාර්ථනා කරන එක. ඒකට සූවනල් පිල්දා කියලා කියනවා. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලා කොරියාවේ ජාතික උත්සව වලින් එකක් වෙන චූසොක් ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. එහෙනම් 10 වෙනි සුබ පැතුම වීඩියෝ එක අවසානයේ දාන්නම්. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. තවත් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.